තාත්තම කුඩේ කැදිලා අද දෙන්නකෝ. ඔන්න දුවේ පුතේ ඔයාලට මම අද කියලා දෙන්න හදන්නේ මේ වගේ කුඩයක් කැඩුනන් පස්සේ කොහොමද මේ කුඩේට පරාලි සවි කරන නැණේට සවි කරන කොටස හදාගන්නේ කියලා. ඉතින් මේවා කඩෙන් ගෙනාවන් පස්සේ කැඩුනම විසික් කරන්න වෙනවා. ඉතින් ඒකට මම අලුත් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ ගෙදරදිම හදාගන්න ආකාරය. මේකට අවශ්‍ය වෙන්නේ ඔයාලා පාවිච්චි කරන පෑනක්, පරණ පෑනක්. ආතරයිටිස්, සන්ධි වේදනා, කොන්ද කැක්කුම්, අතපය හිරිවැටීම්, දණහිස් කැක්කුම්, කාර්ලේජ වර්ධනය සඳහා ඒ වගේම සියලුම වේදනාවන් සඳහා බෙහෙත් පොට්ටන ඔබත් මිලදී ගන්න. අවශ්‍ය ඔබ මේ තියෙන දුරකථන අංකයට කතා කරන්න. දින 3න් අපි ඔයාලයි ගෙදරටම අරන් එන්න ලෑස්තියි. ඉතින් මේ පෑනේ උඩ කොටස තියෙනවා පේනවා කළු පාට කොටස මේක මුලින්ම කලව ගන්න ඕන. මොකද මේ ක්‍රමය මම ඔයාලට කියලා දෙන්නේ හරිම සරලයි. ඒ වගේම මුදලුත් ඉතුරුයි කිසිම වියදමක් යන්නේ නැහැ. මේ කුඩේ විසි කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ මේ ක්‍රමයේ භාවිතා කරොත්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට ගානට මේ අරගත්ත පෑනේ උඩ කොටස දෙපැත්තෙන් සිදුරු දෙකක් විද ගන්න. මම බිදින ආකාරයෙන් පෙන්වන්නම් අල්පෙන් සිදුරක් කරා මෙන්න මේ ආකාරයට මේකෙන් මේ සිදුරු දෙකක් විද ගන්න හේතුව තමයි අපි කුඩ රෙද්දට මේක සවි කරගන්න ඕනේ. නැත්තම් මේක නතර කරන්න බෑ. මොකද කුඩේ නැනේ උඩට වෙන්න මොනවත් සිදුරක්වත් නැහැ. ඒකින්ද මේ පොඩි කුඩවල විශේෂත්වය තියෙන එකයි. ඒකින්ද මේක මෙතනින් සවි කරගන්න ඕන ගානට. ඊට පස්සේ හරිම සරලයි මේක හදාගන්න විදිය. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න බලන්න. කුඩේ කොටසට කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා මේ පෑන් විල්ල නැත්තම් පෑනේ උඩ කොටස මෙන්න මේ ආකාරයට නූලක් ආධාරයෙන් ගානට මහ ගන්න ඕනේ. මේවා ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැ. ලොකු මුදලක් නෙවෙයි 7-5ක්වත් වියදමක් ගන්න. ඉතින් මේක කුඩේ විසි කරන්න කලින් ඔයාලා මේ වගේ දෙයක් කරගත්තොත් තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. පොඩි කුඩේ විසි කරන්න ඉරිලම නෙවෙයි මෙන්න මේ වගේ පුංචි දේවල් නිසා කුඩ අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට මේ ක්‍රමය සෑහෙන්න වටිනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මම සවි කරගත්ත කොටස හොඳට නූලක් ආධාරයෙන් මහගත්තා. ඊට පස්සේ බලන්න අපි මේ නැණේට දාගත්තම හොයන්නවත් බෑ මේ කුඩේ තිබුණු කුඩේද කියලා. ඉතින් කැඩිච්ච කොටසද කියලා බලා ගන්න බෑ. ඒක තමයි වෙන්න ඕන. මොකද අපි මෙන්න මේ වගේ දෙයක් කරගත්තොත් සෑහෙන වටිනාකමක් තියෙනවා. දුප්පත් පොහොසත් හැමෝටම අමාරු කාලයක්. ඒකින්ද මම මේ වීඩියෝ අරන් ආවේ. ඔයාලා ගෙදරදී මේ දේ කරලා බලන්න. ඉතින් තුරු ටීවී හැමදාම ගෙන්නේ අලුත් දේවල්. ඔයාලගේ අදහසත් ලියන්න අමතක කරන්න එපා. මගේ දරුවගේ ඉල්ලීම වගේ ඔයාලගේ දරුවගේ ඉල්ලීමටත් මේ වගේ කුඩයක් තිබ්බොත් අදම හදලා දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් තුරු ටීවී තවත් දවසක මේ වගේ හරි අපූර්ව නිර්මාණ අරන් එන්න. හැමෝටම සුබම සුබ දවසක්. කුඩේ හදන්නේ